ඔබ කළු කුහර ගැන මොනවද දන්නේ? හිතන්න. අද අපි අභ්‍යවකාශීය ගවේෂණය කරමින් අලුත් ග්‍රහලෝකයක් හොයන ගමනක ඉන්නවා කියලා. හදිස්සියේම ඔබ කළු කුහරයක් දකිනවා. ඒ ඇතුළට ගියොත් පණ පිටින් බේරෙන්න පුළුවන්ද? නැත්නම් වෙනත් විශ්වයකට කෙටිපාරක් තියෙයිද? ඇයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව දැවැන්ත තරුවක් මිය ගිය විට එහි හරය ඇකිලි මහා කළු කුහරයක් උහිවෙනා. කළු කුහරයක් කියන්නේ හිස් අවකාශයක් නෙවෙයි. ඊතා කුඩා ඉඩක මහා විශාල පදාර්ථ ප්‍රමාණයක් තද වෙලා තිබීමයි. හිරුගේ ගුරුත්වාකර්ෂණය පෘථුවිය වගේ 28 ගුණයකින් වැඩි. දැන් හිතන්න. සූර්යයන් 4ක ස්කන්ධය හැතැප්ම 15ක වගේ කුඩා ඉඩකට තද කළොත් එහි ගුරුත්වාකර්ෂණය කොහොම තියෙයිද? කළු කුහරයක බලය කොච්චරද කියනවනම් ආලෝකයටවත් එයින් බේරෙන්න බෑ. ඒ නිසයි අපිට කළු කුහර පේන්නේ නැත්තේ. ස්ටීවන් හොකින් හොයාගත්තා මේවයින් නිකුත් වන විකිරණ මගින් කළු කුහර හඳුනා ගන්න පුරුවන් කියලා. ඔහු විශ්වාස කළා කළු කුහර කියන්නේ වෙනත් විශ්වයකට යන දොරටුවක් වෙන්න පුළුවන් කියලා. සෑම කළු කුහරයකම සිද්ධි ක්ෂිතිජය කියලා සීමාවක් තියෙනවා. එතනින් එහාට කිසිම දෙයකට ආපහු වෙන්න බෑ. ඔබ කළු කුහරයක් දෙසට ඇදී යනකොට ගුරුත්වාකර්ෂණය නිසා ඔබේ ශරීරය ඇදෙන්න පටන් ගන්නවා. මෙය හරියට නූඩල් සෙටක් වගේ ඇදීමක්. ස්කන්ධයෙන් අඩු කළු කුහරයක් නම් ඔබ සිද්ධි ක්ෂිතිජයට යන්නත් කලින් ඔබේ ශරීරය කෑලිවලට වෙන් වෙලා යනවා. ඒ නිසා සූර්යා වගේ මිලියන ගුණයක බර තියෙන දැවැන්ත කළු කුහරයක් තෝරාගන්න. එතකොට ඔබේ ශරීරයට හානියක් නොවි ඒ සීමාව පසු කරන්න පුරුවන්. අපේ ක්ෂීලපතේ මැදයේත් මෙවැනි කළු කුහරයක් තියෙනවා. හැබැයි ඒක හැතැප්ම ක්වඩ්‍රිලියන 165ක් ඈතින් තියෙන්නේ. ඒ නිසා පෘථිවිය ගිලගනී කියලා බය වෙන්න එපා. සිද්ධි ක්ෂිතිජය පසු කිරීම ආරම්භය විතරයි. එහි මැදයේ තියෙන අසීමිත ඝනත්වය නිසා ඔබ කළු කුහරයේ සමග එකතු වෙනවා. හැබැයි පිටත ඉන්න කෙනෙක්ට පේන්නේ ඔබ හෙමින් එතන නතර වෙනවා වගේ. මොකද කළු කුහරයේ ඇතුළත කාලය සහ අවකාශයේ Tamanගේ භූමිකාවන් මාරු කරගන්නවා. කාලය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. හොකින්ගේ මතය අනුව ඔබේ තොරතුරු විශ්වයෙන් නැති වෙන්නේ නැහැ. සමහර විට ඔබ වැටුනේ වෙනත් යථාර්ථයක් තියෙන විශ්වයකට වෙන්න පුරුවන්. ඔබ ජීවතුණු අතර හිටියත් නැවත කවදාවත් අපේ ලෝකයට එන්න බෑ. ඉතින් මේ වගේ බිහිසුණු අභිරසයක් ගවේෂණය කරන්න ඔබත් කැමතිද?